ඉතින් මම කැමතියි ඔයගලන්ට සුබ දවසක් කියලා කියන්න. මම ඩැනිස් රජාවර්ධන. මම වෘත්තියෙන් ඉංග්‍රීසි දේශකයෙක්, ඒ වගේම මොටිවේටර් කෙනෙක්, කවුන්සලර් කෙනෙක්. ඉතින් මම මේ දවස්වල පර්යේෂණාත්මක දේවල් ගොඩක් කළා මේ අදෘශ්‍යමාන බලවේග කියන්නේ මොනවද කියන එක. ඒතර මේවෙන් තේරුම් ගන්න පුළුවන් වුණා මේ බලවේග තුල තියෙන ශක්තියින්. මේ හැම බලවේගයකටම තියෙනවා විශ්ව ශක්තියක්. ඒ කියන්නේ ඔබ සහ මමත් විශ්ව ශක්තියක්. ඔබ සිතන දේත් විශ්ව ශක්තියක්. ඇතරම ඔබ හිතන්නේ මොනවද? ඔබ පතන්නේ මොනවද? ඒක විශ්ව ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි සිතන ආකාරය තමයි වෙනස තියෙන්නේ. ඔබ ධනාත්මකව හිතන සෑම මොහොතකම අත්තර මේක ලොකු ප්‍රතිචාරයක් දක්වලා මුළු විශ්වය කරාම ගමන් කරවන්න පුළුවන්. හැබැයි ඔයා ඒකට ධනාත්මකව සහ ඔයාගේ හිත ඊටාම ශක්තිමත් විය යුතුයි. බණ භාවනා තුළින් ඒක රාශී කරගත්තොත් කුසල කර්ම එක්ක. ඒ වගේම මේ මිත්‍යා මතයක් තියෙනවා මේ අදෘශ්‍යමාන බලවේග තමයි හැමතිස්සෙම හිරිහැර බාධා කරන්න කියලා. නෑ. එහෙම වෙන්නේ නැහැ. අදෘශ්‍යමාන බලවේග තියෙනවා. හැබැයි මිත්‍යා මතයක් තියෙනවා සෑම කරුණකටම සෑම දෙයකටම මිනිස්සු ලඝු කරගන්නවා මෙන්න මේ මිත්‍යා මතය. ඒ කියන්නේ යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩයෝ නිසා තමයි දියුණුවක් නැත්තේ. පරිබාහිරින් කිසිම දෙයක් කරන්න විදිහක් නැත්තේ. ගමනක් බිමනක් යන්න ගියත් බාධාවක් තියෙන කියන එක මිනිස්සු ඒක හිතින් මවාගෙන නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් මට උමනා කරනවා මම කරපු පර්යේෂණාත්මක දේවල් එක්ක මිනිස්සුන්ට කොහොමද ඒවැ මිදිලා ජීවිතයේ යථාර්ථ අවබෝධයෙන් යුක්තව ජීවිතය ජයග්‍රහණය කරගෙන යන්නේ කොහොමද කියලා විශ්ව ශක්තිය කියන එක හඳුන්වලා දෙන්න. විශ්ව ශක්තිය කියලා කියන්නේ ඔබ සහ මම සහ මේ ගහකොළ සතා සිව්පාව සියලුම දෙනා. එතකොට අපි මේ විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ජීවිතයෙන් අපිට ගොඩාක් අත්දැකීම් ලැබලා ජීවිතයේ ජයග්‍රහණයට යන්න පුළුවන්. ඒවා අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක තමයි මම විග්‍රහ කරන්නේ නොපෙනෙන බලවේග එක්ක. යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ කියන අයත් එක්ක කොහොමද හසුරු කරන්නේ කොහොමද ඒවෙන් මිදෙන්නේ කොහොමද ජීවිතේ ජය ගන්නේ කොහොමද ඒ අයත් එක්ක එකට ඉඳලා කියලා.